දෙවියන් වහන්සේ මේ ලෝකයේ තුල ඔබ මාව ලස්සනට මවලා උන්වහන්සේගේ ස්වරූපය, උන්වහන්සේගේ අනන්‍යතාවය අපිට දීලා තිබෙනවා. ඒක තමයි මිනිස් අපිට තිබෙන්නා වූ වටිනාම දේ. කොයි වෙලාවෙරදී මේක නැති වුණොත් එහෙම අද අපේ මාතෘකාව වෙන්නේ මෙන්න මේ බලාපොරොත්තුවේ ජීවත් වෙන පුද්ගලයා යම්කිසි අවස්ථාවකදී මම කවුද කියන එක තේරුම් ගත්තේ නැත්තම් හුදකලා වුණොත් එහෙම එයා කොයිතරම් අසරණ වෙනවද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා යේසුස් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන උන්වහන්සේගේ ජීවිතයත් එක්ක අපිට අපේ පැත්තෙන් නෙවෙයි අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න දෙවියන් දේව දරුකම ආරක්ෂා කරගන්න උන්වහන්සේ කොන්දේසි රහිතව අපේ කිසි දෙයක් බලාපොරොත්තු නොවේ අපිට ආදරය කරන්නා වූ දෙවි කෙනෙක්. අන්න ඒ ආදරය තුළ ජීවත් වෙනකොට නැවත වතාවක් ප්‍රතිනිර්මාණය වෙන්න අපගේ මේ ලස්සන ජීවිතය දේව ස්වරූපේ ලබලා අනිත් අයත් අපිට කියන්න පටන් ගන්නවා ඔයා නම් දේව දරුවෙක් කියලා. ඔයා නම් දෙවියන් වහන්සේගේම ජීවිතේ ගත කරන්නේ කියලා. ඒ නිසාම තමයි ඔබට මට දීලා තියෙන්නේ ගීතාවල 139 පෙන්වන විදිහට දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා අපිට ආදරය කරන්නත් ආදරය ලබන්නත් හැකියාවක් දීලා තියෙනවා. ඒක පුදුම දෙයක්. ඒ මාත් අපි ගොඩ නැගෙනකොට අපිට මේ රිජෙක්ෂන් කියන එක අපිව ප්‍රතික්ෂේප වුණා එපා වුණා ඇයි මම මෙහෙම ඉන්නේ කියනවා කාරණාවල් ඉබේටම අපෙන් නැති වෙලා යනවා. එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය ඉතාමත් පැහැදිලිව පෙන්වන එකක් තමයි දෙවියන් වහන්සේ ඔබ මාව උන්වහන්සේගේ දරුවන් හැටියට පිළිගත්තා. අපි දරුවන් හැටියට ඉන්න සමාජලාවට රිජෙක්ට් කරලා එපා වෙලා ප්‍රතික්ෂේප කරලා ඈත ගියත් ඒ දෙවියන් වහන්සේ ඔබ මාව පිළිගන්නා වූ පිළිගත්තා වූ දෙවියන් වහන්සේ. ඒ අනුව දෙවියන් වහන්සේගේ පවුලට ඔබයි මාම ඇතුළත් වෙච්ච බව දේව පවුලට දෙවි පියාණෙනි අබ්බා පියාණෙනි කියලා කතා කරන්න පුළුවන්කම අපිට දීලා ඒ දේව පවුලට අයිති වුණා වූ බුදුම සුරක්ෂිතභාවයෙන් තමයි අපි ජීවත් වෙන්නේ කියලා පාවුල්තුමා එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියා සිටිනවා. අවසානයේට අපි දන්න දෙයක් තමයි අපේ ජීවිතවල මේ අනන්‍යතාවය අහිමි වුණොත් ඇතිවෙනා වූ වේදනාව අපිව ජීවිතේ නැති කරගන්න තරම් ගෙනියන නිසා දෙවියන් වහන්සේ අපිට කැඳවනවා අරමුණක් සහ විශේෂ වූ කැඳවීමක් වෙනුවෙන්. ඒ මොකක්ද? ඒ ප්‍රතික්ෂේප වුණා වූ සිතුවිලි අතර ජීවත් වෙන අපිට දෙවියන්ගේ මුහුණ දිහා බලලා උන්වහන්සේගේ ආදරයට කුරුසියට ලං වෙලා අපි ගැන අපේ කතාව යාඥාවෙන් දෙවියන්ගේ වචනෙන් සමීපව කියනකොට පළවෙනි පේදුරු 2:9 වෙනි පදේ අපිට පේනවා ඔබ වෙනුවෙන් නැති සැලැස්ම ඔබ වෙනුවෙන් ඇති බලාපොරොත්තුව අපිට ඉෂ්ට කරනවා කියලා. ජේසුස්ටයි